හරිම අපූර්වයි පිළියන්දල හැඩිගම අපේ මිස් මල්කාන්ති ග්‍රාම නිලධාරීතුමිය ඔබතුමියගේ ඔෆිස් එක ඇත්තටම අද රටම බලා ගන්න ඔන්න ලස්සන. ඉතින් මම මගේ වැඩකට පහුගිය දවසක අපේ ග්‍රාම නිලධාරීතුමියගේ ඔෆිස් එකට ගියා. ඉතින් ඇත්තටම මේක රටම පෙන්වන්න මම දැකපු ලස්සනම ඔෆිස් එක තියෙන්නේ මිස් ඔයාගේ කාර්යාලයට ඇතුල් වෙන තැන ඉඳලා ඔයාගේ ෆෝන් නම්බර් එක, පත්තරය, බුදුපාන ඊට පස්සේ අපූර්ව දැන්වීමක්. ඔබට සේවය සපයනවා ග්‍රාම සේවකනෝ ග්‍රාම නිලධාරී සුපිරිම දැන්වීම. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත, අයදුම්පත්, වැඩිහිටිය හැඳුනුම්පත් හැම සෑම අයදුම්පතක්ම තියෙනවා. මාරම නීට් මෙතින් මේ හැඩිගම ඒරියා එකේ මැප් එක. මෙන්න බලන්න ලස්සන එකක් තියෙනවා. හැඩිගම ගමේ තෝම්බ කොහොමද දුටු ගැමුණු පරම්පරාව ඉඳලා හැඩිගම ගම හැදුනේ, මොනවාද මුල කාලේ අපේ මුතුන් මිත්තෝ කරේ. ඉතින් හැමදේම තියෙනවා. ඉතින් මේ වගේ නිලධාරී තුමියක්ගේ කාර්යාලයක් මිනිස්සුන්ට ඇත්තටම ආදරේ හිතෙනවා. රාජ්‍ය සේවයට මිනිස්සුන් තව තවත් රෝගාධාරය, දුම්පත, කොස්ගසක් කැපීමේ බලපත්‍ර, දීර්ඝකාලීන ඖෂධ ගන්න අය, ගමන් වියදම් අපි සමහර ඒවා අහලත් නැහැ. ඇත්තටම ඕන කෙනෙක්ට මාරම ආදර්ශයක් ගන්න පුළුවන්. මේ අවශ්‍ය මේ අය මේ වීඩියෝ එක සේව් කරගන්න. ඉතින් දියුණුවේ මම්පෙත් පරණ ග්‍රාම නිලධාරීවරුන් සේවය කරපු කාල සීමා, ඒ වගේම මේ ඒව හැමදේම ඉතින් හරි ආසයි. ඔබට වැදගත් වන තොරතුරු සෑහෙන පිළියන්දල පොලිසිය, ප්‍රාදේශීය ලේකම්, හදිසි මරණ පරීක්ෂකතුමාගේ ෆෝන් නම්බර්ස්, ඉතින් ඒ වගේම නිවසේදී මරණයක් වුණා මොනවද කරන්න ඕන, අනිකුත් කැස්බෑවේ ග්‍රාම නිලධාරී පිහිටීම. ඉතින් බලන්න ඔබතුමිය හිනාවෙන් ඇඳුමෙන් පැළඳුමෙන් හැමදේම සන්නද්ධයි. ඉතින් ඇත්තටම අගය කරනවා. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling. ඉතින් ඔබතුමියගේ ජීවිතත් තොරතුරුත් මෙතන රාමුක. ඉතින් මල්කාන්ති මිස් ඔබතුමිය මේ වගේ පිළිවෙලට වැඩ කරන එක රටේම රාජ්‍ය සේවයට ආදර්ශයක්. ඔබතුමියට අපේ උපහාරය.